මේ වෙනකොට ලංකාවට අලුතින් වාහන ආනයනය කරන්න පටන්ගෙන තියෙනවා. එතකොට හැමෝම හිතුවේ සාධාරණ මිලකට අලුත් වාහනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම යාලා කීවෙත් සාමාන්‍යයෙන් බජට් කැටගරිය වාහනයක් ලක්ෂ 60 65ක් වගේ රේන්ජ් එකකට මිනිස්සුන්ට මිලදී ගන්න පුළුවන් කියලා. හැබැයි වාහන ගෙන්නුවට පස්සේ මොකද කරේ? 60ට 65ට දෙන්නම් කිව්ව වාහනත් අද වෙනකොට මිල සඳහන් කරලා තියෙන්නේ ලක්ෂ 80 90 රේන්ජ් වලට. ඒ කට්ටිය හිතුවේ ඒ වගේ මිලක් දැම්මත් මිනිස්සු ඕගාලා ඇවිල්ලා අලුතෙන් වාහන ටික ගනී කියලා. මොකද අවුරුදු 5ක් තිස්සේ අලුතෙන් වාහන ලංකාවට ආවේ නැති හින්දා. හැබැයි යාලා හිතුවා වගේ දැන් ලංකාවේ මිනිස්සු එච්චර මොඩ නැහැ. කට්ටිය ඕගාලා පොදිට ගිහලා අලුතෙන් වාහන ගත්තේ නැහැ. ගත්ත කට්ටියත් හිටියා. හැබැයි මේ වගේ නෝටිනා ගණන් දීලා වාහන ගත්තේ නැහැ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? අන්න සේල් වල පොදි ගහලා තිබ්බා අලුත් වාහන ටික කවුරුත් අරගෙන නැහැ. ඊයේ නිවුස් එක වාර්තා වුණා සේල් වල තියෙන වාහන හොඳටම වේලි තියෙනවා මිල ගොඩක් වැඩි හින්දා. ඒත් එකම වාහන ආනයනකරුවන්ගේ සංගමය මොකද කිව්වේ? වාහන මිල අනිවාර්යයෙන්ම ඉස්සරහට තව අඩු වෙන්න ඕනේ කියලා. ඒක කියලා පැය 24ක් ගියේ නැහැ. ඔන්න අද උදේ නිවුස් එකක් ගහලා තිනවා ආයේ වාහන මිල වැඩි වෙන්න පුළුවන් කියලා. මේවට නම් අහුවෙන්න බෑ. මේවා ඇත්තටම මේ අඩුවට මිනිස්සුන්ට වාහනයක් ගන්න තියෙන අවස්ථාවක් නැති කරලා නෝටිනා ගණන් වලට මිනිස්සුන්ට වාහන ඇගේ ගහන්න හදන මාෆියාවක්. මොකද දැන් සේල් වල ඇතිතරම් වාහන ගොඩ ගහලා තිනවා විකුණ ගන්න බැරුව. එතකොට මේ විදිහට අලුතෙන් වාහනයක් ලංකාවට ගෙනාවොතින් ඒක මාස 3ක් ඇතුළත ඒ ආනයනකරුවන් අනිවාර්යයෙන්ම වාහනේ රෙජිස්ටර් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපව ප්‍රතිඅර්පණය කරන්න ඕනේ. එහෙමත් උනේ නැත්නම් අනිවාර්යයෙන්ම එයාලගේ ආනයන බලපත්‍රය උනත් අහෝසු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා ඉස්සරහට අනිවාර්යයෙන්ම වාහන මිල යම් කිසි දුරකට අඩු වෙන්න ඕනෙමයි. එතකොට ඇයි මෙහෙම මෙයාලා වාහන මිල අඩු කරන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි පහුගිය දවස්වල ඔයාලා දන්නේ නැති ගොඩක් වාහන සේල් වලින් පරණ වාහන පොදියට එකතු කරගත්තා. ඊට පස්සේ ඒවට ලොකු ගණන් දැම්මා. අද වෙනකොට සමහර කට්ටිය තාමත් පරණ වැගර්නාරයා ලක්ෂ 70 80 රේන්ජ් වලට දානවා. හැබැයි අලුතෙන් ආපු වැගර්නාරකත් අද වෙනකොට ප්‍රයිස් කරන්න හිතන් හිටියේ 60 65. ඒ වුණාට ඊයේ පෙරේද වෙනකොට සමහර අලුතෙන් වාහන ලක්ෂ 70ට 80ට දානවා. ඒක කරන්නේ අර පරණ එකතු කරගත්ත පරණ වාහන ටික මිල අඩු කරලා දෙන්න එයාලට ලෝභ හින්දා. මොකද එයාලගේ ලාභයෙන් පිටින් එතකොට අඩු වෙන හින්දා. එහෙමයි කියලා ඔයාලා නෝටිනා ගණන් දීලා නම් වාහන ගන්න එපා. වාහනයක් ගන්නම අවශ්‍ය නම් හොඳට හොයලා බලලා සාධාරණ මිලකට ගන්න. නිකන් රත්තරන් ගන්නවා වගේ අපි වාහන ගන්න ඕනේ නැහැ. මොකද කවුරුත් අපිට නිකන් සල්ලි කෙනක් දෙන්නේ නැහැ වාහන ගන්න කියලා. අනිත් එක පොඩි ගානකුත් නෙවෙයි ලක්ෂ ගණන් වලින් තමයි ඔයාලට පාඩු වෙන්නේ. ඔයා ඒක ලොකු ගානක් දීලා ගත්තොත් ඉස්සරහ කාලෙ වෙද්දී අනිවාර්යයෙන්ම තවත් වාහන වල මිල අඩු වෙනවා. එතකොට ඔයාට ඔයා ගත්ත ගානට වඩා සෑහෙන අඩුවෙන් තමයි දෙන්න වෙන්නේ. ඔයා ලොකු ගානක් දීලා වාහනය ගත්තොත්. ඒක නිසා සාධාරණ මිලකට වාහනයක් ගන්න නම් ගන්න. ඔය සේල් කාරයෝ කියනවා වගේ රැවටිලා රැල්ලට වාහන ගන්න යන්න එපා. මොකද එයාලා දැන් මං හිතන්නේ ආපහු වලට රැල්ලක් හදන්න යනවා. වාහන මිල තව ඉස්සරහට වැඩි වෙනවා කියලා. අර එකතු කරගෙන තියෙන වාහන ටික ඔක්කොම මිනිස්සුන්ගේ ගහන්න හදන්නේ. ඒක නිසා ඒවට රැවටෙන්න එපා. අනිවාර්යයෙන්ම ඉස්සරහට තව වාහන එනවා නම් වාහන මිල අඩු වෙන්න ඕනේ. මොකද අලුතෙන් වාහන ආව නම් ඒව ලක්ෂ 60 65 70 රේන්ජ් එකට දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහන ඊට වඩා ලක්ෂ 10ක්වත් අඩු වෙන්නම ඕනේ. ඒක නිසා නෝටිනා ගණන් දීලා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න එපා. අලුත් වාහනත් නෝටිනා ගණන් දීලා ගන්න එපා. සාමාන්‍යයෙන් සාධාරණ ගානකට ඔයාලා වාහනයක් ගන්න නම් ගන්න. ඒක තමයි මේ වීඩියෝ එකෙන් මට කියන්න ඕනේ. එහෙනම් කට්ටියටම ජය වේවා. channel එක subscribe කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.